තොට දළදා වහන්සේගේ විශේෂය තමයි අසම්බින්න ධාතුන් වහන්සේලා 7 නමගෙන් ඇසට පෙනෙන්න තියෙන එකම ධාතුන් වහන්සේ. අර බිඳිලා නැති ධාතුන් වහන්සේලාගේ බිඳිච්ච නැති අසම්බින්න එකම ධාතුන් වහන්සේ net දෙකට පෙනෙන. අනිත් ධාතුන් වහන්සේලා සෑයවල වල තැම්පත් වෙලායි තියෙන්නේ. එතකොට මේ සුදුරැස් බුදුරැස් විහිදවන උතුම් දළදා වහන්සේ පහුගිය දවස්වල ප්‍රාතිහාර්ය පෑවා. කොහොමද ප්‍රාතිහාර්ය පෑවේ? මේ රැස් විහිදෙන එක නෙවෙයි. අද කාලේ රැස් විහිදෙනවා කියන එක ලයිට් වලින් ගන්නත් පුළුවන්. දැන් මේ වීඩියෝ හදනකොට වීඩියෝ හදන ළමයිට පුළුවන් මගෙන් උනන්ත රැස් විහිදෙන විදිහට හදන්න. එතකොට රැස් විහිදෙනවා කියන එක නෙවෙයි දළදා වහන්සේගේ තියෙනවා මහා පුරුෂ ලක්ෂණ 4ක්. ඒ තමයි දළදා වහන්සේ වීසති දන්ත 40 දත් අතරින් එකක්. බුදුරජාණන් වහන්සේට දළදා වහන්සේලා 40ක් වැඩි ඉන්නෙන් එක නමක්. සුසුක්ක දහන්තෝ සුදුයේ දළදා වහන්සේ. ඊළඟට අවිවර දන්තෝ ඒ දත් දෙකක් අතර හිදසක් නැහැ. සමදන්තෝ දත් ටිකක සමානව තියෙන්නේ. අය උස් පහත් කන් ලොකු පොඩි කන් නැහැ. එක ගානට දළදා වහන්සේලා වැඩ ඉන්නේ මහා පුරුෂ ලක්ෂණ 4ක් තියෙනවා එක දළදා වහන්සේ නමකගේ. ඒ දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑව පෞගිය දවස්වල. ඒ තමයි දළදා වහන්සේ ගන්ධ කුටියෙන් එළියට වඩිනකොට අට දිශාවෙන්ම සිව් දිශාවෙන්ම ජනයා මුහුදට සිව් ගංගාවෙන් ජලය ගලනවා වගේ හැම පැත්තකින්ම ජනයා දළදා වහන්සේ වැඩ ඉන්න දැනට ගලන්න ගත්තා. රටවල් වලින් පවා ජනයා ගලන්න ගත්තා. එතකොට එක දළදා වහන්සේ නම කුටියෙන් එළියට වැඩියට පස්සේ මේ සිව් ගංගාවෙන් ජලය මොහොතට ගලනවා වගේ ජනයා ඒ දෙසටම ගමන් කරනවා කියලා යමක් ඇද්ද? ඒක දළදා වහන්සේගේ මහා ප්‍රාතිහාර්යය. ඒක තමයි දළදා ප්‍රාතිහාර්යය කියන්නේ. ඉතින් ඒ ඉන මිනිස්සු දවස් 2 3 4 5 ඉන්නවා. එහෙම හිටියට මේ මිනිස්සුන්ට යන්න හිතෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට යන්න හිතෙන්නේ මාසයක් හරි ඉතලා බලන්න හිතෙනවා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක්ෂ මූලයේ යමක මහා ප්‍රාතිහාර්ය පාලා ඒ ප්‍රාතිහාර්ය අවසන් වෙලා දෙව්ලෝ වස්වසන්න ගිහිල්ලා වස් අවසන් වෙලා ආයි නැවත මනුලෝට වඩිනකල් 3 මාසයක් මිනිස්සු කඳවුරු බැඳගෙන හිටියා කියන එක පුදුමයක් අරුමයක් නෙවෙයි. එක දළදා වහන්සේ නමක් වෙනුවෙන් මෙච්චර මිනිස්සු පොදි බැඳගෙන රොද බැඳගෙන ඉන්නවා මහා පුරුෂ ලක්ෂණ 32කින් සමන්විත 80 ව්‍යංජනයන්ගෙන් සමන්විත කීතු මාලා රන්සිප්පභා භ්‍යාම මණ්ඩල වලින් සුසැඳි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්න මිනිසු මාස ගණනක් අවුරුදු ගණනක් ඉන්නවා කියන එකේ අරුමයක් නැහැ. මේ දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යය. ඊට පස්සේ මිනිස්සු කකුල් නැතුවත් යනවා. අත් නැතුවත් යනවා. ඇස් පේන්නේ නැතුවත් යනවා. කතා කරගන්න බැරුවත් යනවා. අවුරුදු 80 90ක් යනවා. ඒ නිසා මිනිස්සු බඩ ගගා හරි යනවා. ඇඳ පුටු මේස පරිහරණය කරපු මිනිස්සු වීදියේ ඉතිරෙද්දක් කෙරලා නිදා ගන්නවා. මොකද්ද මේ ප්‍රාතිහාර්යය? මිනිස්සු දළදා වහන්සේ වෙනුවෙන් තමන්ගේ කාමයේ අත්හරිනවා. එක දළදා වහන්සේ නමක් එළියට වැඩම කරලා
මේ මිනිසුන්ගේ හිතේ තියෙන මේ කාමය කියන එක මොහොතක් හරි මොහොතක් නෙවෙයි දවස් ගාණක් හිතෙන් දුරු කළා කියලා කියන එක දලදා ප්‍රාතිහාර්ය. ඒ දලදා වහන්සේගේ සැපි ස්පර්ශ වෙවි මේ ලෝට දේශනා කරන ලද ඒ උතුම් මధుර මනෝහර ශ්‍රී සද්ධර්මය මේ ලෝක සත්වයාගේ රාගගිනි ද්වේෂගිනි මෝහගිනි නිවනා බව සත්‍යයි. මක් නිසාදයත් දලදා වහන්සේ ඉදිරියට වඩිද්දි මිනිසු කාමයේ අත්හරිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට සමදන්ත සුසුක්ඛ දහට ආදී අවිවර දන්ත ලැබුණේ බුදුරජාණන් වහන්සේ සංසාරී කියලා නැහැ. මිනිසු බිඳවල නැහැ. මිනිස්සුන්ගේ සමගිය පිණිස කතා කරලා තියෙනවා. දන්ත ධාතුන් වහන්සේලා 49න් එක දන්ත ධාතුන් වහන්සේ නමක් කුටියෙන් එළියට වඩිද්දී සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික හැම ආගමකම අය සමගි වෙනවා. මුස්ලිම් අයත් දන් දෙනවා. කතෝලික අයත් කතෝලික ෆාදර්ලා පවා ඇවිල්ලා දන් දුන්නා. මුස්ලිම් අය ඇවිල්ලා දන් දුන්නා. යාපනයේ පූජකවරු දෙමළ පූජකවරු ඇවිල්ලා දන් දුන්නා. එතකොට මොහොතකට දලදා වහන්සේ කුටියෙන් එළියට වැඩියට පස්සේ මේ ජනතාව සමගි කරනවා කියලා යමක් ඇද්ද? ඒකාන්තයෙන් ඒක තමයි දලදා ප්‍රාතිහාර්ය. කොළඹ මිනිස්සු ගිහිල්ලා නුවර වීදි අතු ගන්නවා ක්ලීන් කරනවා. දලදා වහන්සේ වැඩ ඉන්න නුවර පිරිසිදු කරන්න. නගර සභාවේ පිරිසිදු කරන අය මම දැක්කා. නගර සභාවේ වැඩ කරන අය රූපවාහිනිය වොයිස් කට් එකක් දෙනවා. රූපවාහිනිය කතා කරනවා අපි මේ කට්ටියට සීළු පහසු හැදුවා. අපිටත් දලදා වහන්සේ වඳින්න ලැබුණා. අපිට ගොඩාක් සතුටුයි කියලා. ඒතකොට නගර සභාවේ හිටපු අය රූපවාහිනියට ඇවිල්ලා කොළඹ හිටපු අය පාර අතු ගන්නවා. හැබැයි කාගේවත් හිතේ දුකක් උස් පහත්කම නැහැ. මේ වෙනස ඇති කළේ දලදා වහන්සේ.